ඉතින් ප්‍රශ්න ගැන අහලා මගේ මැසේජස් ෆිල් වෙලා තියෙන්නේ 1000ක විතර මැසේජස් තියෙනවා හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකම. ඉතින් මං සරලවම එකම වීඩියෝ එකකින් ඔයාලට ඒ වලට උත්තර දෙන්න. ඉතින් මේ concept එකට කියන්නේ loft house කියලා. ඔයගොල්ලෝ මේක Pinterest එකේ එහෙම ගැහුවොත් ඔයාලට ගොඩාක් ඩිසයින්ස් එයි. ඉතින් මෙහෙම high ceilings දාලා මම කරේ ලස්සන නිසා විතරයි. ඉතින් මේ ස්පේස් එකේ මට තිබුණා තව room දෙකක් විතර හදන්න. ඒතර මකුළු දැල් කඩන එක ගැන අහලා තිබුණා. මෙන්න මේ product එක තියෙනවා. මේක ගැහුවම මකුළු දැල් එන්නේ නැහැ. ඉතින් මාත් මේක order කරා. ඒතර මගේ මේ floor එක ගැන අහලා තිබුණා. මේ floor එක කළා තියෙන්නේ titanium වලින්. ඔව් මේ wall එක කළා තියෙන්නේ paint එකක් නෙමෙයි. ඒක titanium. මොකද ඒකෙන් තමයි අර වයිරන් විදිහට ලස්සන ආර්ට් එකක් වගේ ආවෙලා තියෙන්නේ. ඉතින් මම එකපාරක් මේ රූම් එක white color වලින් titanium කරා. white නම් කරන්න එපා. මට ජීවිතේම එපා වුණා white වලින්. ඉතින් මං කිචන් එකෙත් open island එකේ මේ විදිහට walls titanium කරා. මම ටයිටේනියම් කරද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එපොක්සි ගෝටයක් යන්න ඕනේ නැත්නම් ටයිටේනියම් එකේ ඉරි තලනවා. ඉතින් මම ඒව විතරක් නෙමෙයි මම මේ මුළු ගෙදරම walls ටයිටේනියම් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒක ටිකක් එක්ස්පෙන්සිව් බට් ඒක මහරම ලස්සන ආර්ට් එකක් වගේ. ඒතර ගෙදර හවුස් ප්ලෑන් එක කියලා තිබ්බ මේ විදිහට තමයි තිබුණේ. හැබැයි දැන් තියෙන්නේ මේ විදිහට නෙවෙයි. ඒ වගේම තමයි ගොඩක් කම්පැනිස් වලින් මගේ ගෙදර පේන්ට් කරන්න ඔෆර් කරලා තිබුණා. AC කරන්න ඔෆර් කරලා තිබුණා. අතනම thank you so much.